ආයුබෝවන් දිවිගමනේ කැඩපතට ඔය ආදරයෙන් පිළිගන්නවා. නමේ අර්ථ පිළිබඳව අපි දැන් වීඩියෝ කීපයකින් කතා කරා. උපන්දා පටන් ඔබට නමක් යොදා තිබෙනවා. ඔබට තේරෙන කාලේ ඉඳලම හැමෝම මේ නමින් කතා කරනවා. දැන් ඔබ තරුණ හෝ වැඩිහිටියෙක් වෙන්නත් පුළුවන්. ඒත් ඔබේ නමේ හැබෑ අර්ථ දන්නේ නෑ නේද? ඒ වෙලාවට අපිට අංක විද්‍යාව උපයෝග කරගන්න පුළුවන්. ඔබ ගැන බොහෝ තොරතුරු එයින් කියන්නත් පුළුවන්. ඇත්තටම කාන්තා නම් විතරක් නෙවෙයි පිරිවි ඔබගේ නම් ගැනත් කියන්න පුළුවන්. මේ තොරතුරු දැනගන්න කාන්තාවගේ ඉල්ලුම් වැඩි නිසායි දිගටම ඒ නම් ගැනම කතා කරන්න උනේ. තවත් බොහෝ අය ඉල්ලුම් කරලා තියෙනවා. ඉඩ ලැබෙන වෙලාවක ඒ තොරතුරු ඔබට ගෙනෙන්නම්. මගේ දුරකථන අංකය 074යි 382යි 36යි 74. ඒ වගේම 076යි 459යි 33යි 99. එම දුරකථන අංකයන් තියෙනවා. ඔබට අවශ්‍ය තොරතුරක් එයින් දැනගන්නත් පුළුවන්. හොඳයි. අද අපි ඔයාලත් එක්ක කතා කරන්නේ මාධවීකින් නම් පිළිබඳව. දැන් අපි ඒ තොරතුරු විමසා බලමු. ඔබ අලුත් දේ සොයන සංචාරයට කැමති කෙනෙක්. තමාගේ නිදහස ගැන වැඩියෙන් සිතන කෙනෙක්. නිදහස්කාමී. විවිධත්වයේ ගරු කරනවා. අලුත් දේ සෙවීමට බලනවා. ඒ වගේම ඔබ බොහෝ හැකියාව හා දක්ෂතා තිබෙන කෙනෙක්. නොයෙක් ජාතියේ මිනිසු මුණ ගැසෙන දූරදර්ශනය කිරීමට වාතාවරණයක් සැලසුවොත් ඔබට වඩාත් ඉහළින් ඒ දේ කරන්න පුළුවන්. ඔබ නම්‍යශීලී වෙන්න ඕන. ඕනෑම තත්ත්වයකට අනුවර්තනය වීමට හැකියාව තියෙන්න ඕන. ශනිකව වෙනස් වීමට හැකිනම් සතුරු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ සැලකිල්ලෙන් ආහාර පාන ගන්න ඕන. ඒ වගේම ව්‍යායාම කරන්න ඕන. ඒ වගේ එසේම විවේකයේද ගත යුතුයි. කුඩා කාලයේ සිටම ඊතර රටවලෙහි ගමන් හා සංචාර වලට ඔයා කැමති. ඔබගේ කතාවේ කිසියම් සීමාවක් තියෙන්න ඕන. ඔබ බොහෝ විට ඒ වගේම දයතේ හැකියාවක් ඇත්තෙක් වෙන්නත් පුළුවන්. ඉක්මනින් සිතන්න පුළුවන් දක්ෂතාවක් ඔබට තිබෙනවා. ඔබ ඔබගේ සෞඛ්‍යය කෙරෙහි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන. විශේෂයෙන්ම ආහාර පිළිබඳව තමයි සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේම වෙළඳ ප්‍රචාරකයන්, දේශපාලඥයන්, නීතිඥයන්, මහජන සම්බන්ධතා නිලධාරීන්, මැතිඇමතිවරුත් මේ ඔබට හිමි අංකයෙන් සිටිනවා. ඒ වගේම තමයි තම ක්ෂේත්‍රය තුළ ඉදිරියෙන්ම සිටිය හැකි කෙනෙක්. නොඑක් හැකියාවන් තිබෙන අතර ඉන් කුමන හෝ දෙයකින් සාර්ථකත්වය ලබන්න පුළුවන්. ඔබ සුසු කාලයේදී ආදරය කරන කෙනෙක්. ඔබ තුළ සාමාන්‍ය සතුට මිත්‍රත්වය තියෙනවා. හරිම ක්‍රීඩාශීලී ගතියක් තියෙනවා. විනෝදකාමී තත්ත්වයකුත් තිබෙනවා. ඒ වගේම තමයි නිර්මාණශීලී සම්බර්තාවයක් තිබෙනවා. හොඳ ආත්ම ප්‍රකාශනයක් තිබෙනවා. වාචික කලාත්මක ලේඛන, රංගන, ගායනා, ගීත, නිර්මාණ ආදී කොමන හෝ දක්ෂතාවයක් ඔබට තිබෙන්න පුළුවන්. ඔබගේ පුද්ගලික සිතුවිලි අන්‍යයන්ගේ නිර්මාණාත්මක සිතුවිලි අන්‍යයන් හා එකතුව හොඳ ප්‍රසංග නිර්මාණ ඉදිරිපත් කරන්න ඔබට හැකියාවක් තිබෙනවා. ඒ වගේම තමයි ඔබ උනන්දුවෙන් ආරම්භ කරන වැඩ අතරමඟ නතර කර දමනවා. එකක් හෝ අවසන් කරන්නේ නැහැ. අමාරුවෙන් හෝ වැඩ කිරීමේ ශික්ෂණයක් ඇති කරගතොත් ඉතා ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට ආත්ම ශික්ෂණයකුත් නිර්මාණාත්මක බලයකුත් ඇති කරගතොත් සාර්ථකත්වයට කරා ළඟා වෙන්න පහසුයි. ඔබ සැබෑ මිත්‍රශීලීව පෙනී සිටින කෙනෙක්. වැදගත් කෙනෙකු ලෙසයි පෙනෙන්නේ. ඔබේ ඇඳුම් පිරිසිදු පිළිවෙලකට තිබෙනවා. සැහැල්ලු, සැප පහසු අලංකාර තත්ත්වයක්ද තිබෙනවා. ඔබගේ මධ්‍යස්ථ බවත් ඔබගේ පෞරුෂයත් මතුවී පෙනෙනවා. ඔබගේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයට ඔබගේ මහත්ම බාහිර පෙනුමට ආකර්ෂණය වෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන් ඔබ පිරිමියෙකු නම් කාන්තාවක්ද, කාන්තාවක් නම් පිරිමියෙන්ද ආකර්ෂණයට ලක් වෙනවා. ඒ වගේම ඔබ සාමය ඇති කරන්නෙත්ද වෙනවා. වාද විවාද කිරීම අත්හැරෙන්න ඕන. ඔබ තුළ ලක්ෂණ සංවේදී බවක් හා රසඥතාවයක්ද තිබෙනවා. ඔබ වෙහෙස මහන්සි වැඩ කරන කෙනෙක්. වැඩ කිරීමෙන් සතුට ලබනවා. ඉතා දක්ෂයි. ඒ වගේම සැහැල්ලුවෙන් හිතන කෙනෙක් නෙවෙයි. කායික වශයෙන්ද ශක්තිමත්. ආර්ථික වශයෙන් හා ගෙදර ගැනද වැඩිපුර උනන්දු දක්වන්න ඕන. තමන් කැපී පෙනීමට බලාපොරොත්තු වෙනවා. හොඳයි. මේ සඳහා ඔබේ නන්ද යෝජනා කර එවන්න පුළුවන්. අවස්ථාව ලැබුණු විට ඒ පිළිබඳව ඔබට තොරතුරු ඉදිරිපත් කරන්න. හොඳයි. නැවත දවසක හමු වෙන්න. ගිහින් එන්න. ස්තුතියි ඔබට.